හරි. අපි කෙලින්ම මාතෘකාවට බහිමු. දශක ගණනාවක් තිස්සේ අපේ සමාජයේ හැමෝම වගේ කතා වෙන හරිම කුතුහලයේ දනවන රහසක් ගැනයි අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්නේ. කැලණි ගඟේ රත්තරන් තියෙනවා කියන කතාව අපි කවුරුත් අහලා තියෙනවනේ. ඇත්තටම ගඟ පතුලේ ලොකු රන් නිදියක් හැංගිලා තියෙනවද? නැත්නම් මේක නිකම් කටකතාවක් විතරද? අද අපි මේකේ ඇත්ත නැත්ත හරියටම හොයලා බලමු. ගංගා පතුලේ වැලි අතර සැඟවුණු නිධානයක් තිබනවද? ඉතින් මේ ප්‍රශ්නය පරම්පරා ගණනාවක් තිස්සේ අපි හැමෝගෙම හිතේ ලොකු කුතුහලයක් ඇති කරලා තියෙනවා. පැරණි ජනප්‍රවාදයි අද තියෙන භූ විද්‍යාත්මක කුතුහලයයි එකට එකතු වෙන අපූර්ව තැනක් තමයි මේ. කතාවේ ඇත්ත නැත්ත මොකක් වුණත් මේක ඕනෑම කෙනෙකුගේ අවධානය එකපාරෙම ඇදගන්න මාතෘකාවක් කියන එක නම් අනිවාර්යයි. සත්‍ය සහ ප්‍රබන්ධය වෙන්කර හඳුනා ගැනීම, කැලණි ගඟ පිළිබග විද්‍යාත්මක සහ ඓතිහාසික වාර්තා පරීක්ෂා කිරීම. හැබැයි මේ ගඟ මතු පිටින් පේන දෙයට වඩා පතුලේ හැංගිලා තියෙන ඇත්ත කතාව තේරුම් ගන්න නම් අපි හැංගීම් පැත්තකින් තියලා තර්කයටයි පර්යවේෂණවලටයි මුල් තැන දෙන්න ඕනේ. ඒ කියන්නේ මිත්‍යාවෙන් විද්‍යාව වෙන් කරගන්නම වෙනවා. ඉතින් අපි මේ ගවේෂයේ පටන් ගමු. ගඟ ගැන තියෙන විද්‍යාත්මක වාර්තා සහ ඓතිහාසික සාක්ෂි හරියටම කියන්නේ මොකක්ද කියලා විමසිල්ලෙන් බලලා. භූ විද්‍යාත්මක සත්‍යය ගඟේ ආරම්භය සහ පසිස්තරවල සැකැස්ම සිතියම්වත කිරීම. මේ භූ විද්‍යාත්මක ඇත්ත කතාව තේරුම් ගන්න නම් ගඟ පටන් ගන්න තැනයි ඒ පසිස්තරයි ගැන හොයලා බලන එක අත්‍යවශ්‍යයි. ගඟ කියන්නේ නිකම්ම වතුර පාරක් නෙවෙයිනේ. Taman ගලාගෙන එන පරිසරයේ තියෙන එක ඛනිජ ජාතිත් එකතු කරගෙන එන සක්‍රීය ක්‍රියාවලියක්. කැලණි ගඟේ උපතයි ඒක ගමන් කරන පාරයි ගැන බැලුවම මේ ප්‍රහේලිකාවේ පළවෙනි ඉංගිය අපිට අල්ල ගන්න පුළුවන්. මධ්‍යම කඳුකරේ සිට ගලායයි විශේෂිත ඛනිජ බහුල පස් ස්තර හරහා ගමන් කරයි ස්වාභාවිකවම ඊට කුඩා රන් අංශු රැගෙන හැක. විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙන විදිහට අපේ මධ්‍යම කඳුකරෙන් පටන් ගන්න ගලාගෙන එන ගංගා Taman එක්කම ස්වාභාවිකව ඛනිජ ಜಾති පහළට අරගෙන එනවා. කැලණි ගඟ පටන් ගන්න තැන් සහ ඒක ගමන් කරන ඛනිජ බහුල පස් ස්තර දිහා බැලුවාම මේ ගඟේ වැලිවල ඇත්තකම ඊට කුඩා රන් අංශු පොඩ්ඩක් මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන් කියන එක භූ විද්‍යාත්මකව ඔප්පු වෙන ඇත්තක්. ඔව් රත්තරන් තියෙන්න පුළුවන්. හැබැයි මෙතනදී අපිට එක විශේෂ දෙයක් පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ. රන් අංශු සුළු වශයෙන් පැවතිය හැක. නමුත් මේ කිසිසේත්ම අතිවිශාල සැඟවුණු නිදියක් නොවේ. අන්නේ වැදගත්ම දේ තමයි මේ වැලි ඇස්සේ රන් අංශු ඉතා සුළු වශයෙන් තියෙනවා කියන එක ඇත්තක් වුණත් ඒක අපිට ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් අතිවිශාල රන් නිදියක් නම් කිසිසේත්ම නෙවෙයි කියන එක. ගොඩක් අය හිතන්නේ උදේ පාන්දරම ගඟට බැහැලා වැලි ටිකක් හේදුවම ලොකු රත්තරන් තොගයක් අරගෙන එකපාරටම සල්ලිකාරයෝ වෙන්න පුළුවන් කියලා. ඇත්තට මෙහෙම වුණා නම් අද අපි ඔක්කොමලා ගංගායිනේ කැම් ගහගෙන ඉන්නේ. ඒත් විද්‍යාත්මක යථාර්ථය මේ හීනවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. අයන් පයිරයිට් එහෙමත් නැත්නම් මෝඩයන්ගේ රන් ස්වභාවිකව හමුවන ඛනිජයක් වන මෙය රත්තරන් මෙන් දීප්තිමත්ව බැබළුනද බරෙන් අඩු අතර කිසිදු වටිනාකමක් නොමැත. දැන් බලන්න මේ අයන් පයිරයිට් කියන ඛනිජය කොහොමද අපිව රවට්ටන්නේ කියන එක හරිම පුදුමයි. ගඟේ රත්තරන් තියෙනවා කියන කතාව මෙච්චර දුරට යන්න ප්‍රධානම හේතුවක් තමයි මේක. මේවා හරියටම රත්තරන් වගේම ලස්සනට දිලිසෙනවා. හැබැයි රත්තරන් වලට වඩා බරින් අඩුයි. අනිත් එක මේවට කිසිම මූල්‍යමය වටිනාකමක් නැහැ. මේවා දැකලා රත්තරන් කියලා රැවටෙන නිසාමනේ ලෝකේ පුරාම මේකට මෝඩයන්ගේ රන් එහෙමත් නැත්නම් ෆූල්ස් ගෝල්ඩ් කියලා කියන්නේ. බුරුකට කතා හැදෙන්න මේක කොච්චර බලපන්නවද කියලා දැන් හොඳටම පැහැදිලි නේද? ඇත්තටම රන්කුඩු තිබරව නම් අද වන විට ගංගා කැණීම දෙවන්ත ලාභදායී ව්‍යාපාරයක් නොවන්නේ ඇයි? මේ ඔක්කොම කරුණු බැලුවාම ඊළඟට අපිට එන සාධාරණම ප්‍රශ්නය තමයි ඇත්තටම මේ වතුරේ වැලි අස්සේ රන්කුඩු යම් ප්‍රමාණයක් හරි තියෙනවා නම් ඇයි අද වෙනකොට කැලණි ගඟ ආශ්‍රිතව කිසිම ලොකු ලාභ ලබන රන් කැණීමේ ව්‍යාපාරයක් නැත්තේ කියන එක. ලෝකේ වෙන රටවල ලොකු රන් නිදි තියෙන තැන්වල මහා පරිමාණ කර්මාන්ත බිහි වෙලා තියෙනවනේ. එහෙනම් ලංකාවේ ඇයි එහෙම වෙලා නැත්තේ? 1000 ගණන් ඒ කියන්නේ අවම ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා ඊටා වෙහෙසි පිරිසිදු කළ යුතු වැලි ටොන් ගණන්. මේක පිටුපස තියෙන ප්‍රායෝගික බාධාව කොච්චර ලොකුද කියන එක මේකෙන් හොඳටම පේනවා. එක පොඩි රන් අංශුවක් හොයාගන්න වැලි ටොන් 1000කට වඩා පෙරන්න වෙනම කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ඒක නිකම් පිදුරු ගොඩකින් ඉදිකටුවක් හොයනවා වගේ වැඩක්. නිකම් ගඟෙන් වැලි ටිකක් අරන් හොදනවා වගේ ලේසි නෑ. මේක හරිම සියුම්ම කරන්න ඕනේ. ලොකු කාලයක් වගේම අසීමිත මහන්සියක් යන වැඩක්. රන් අංශු වැලි තුල ඊටමත් විසිරී පවතී. අතිවිශාල ශාරීරික ශ්‍රමයකින් ලැබෙන්නේ ඊටවම ප්‍රතිඵලයකි. විද්‍යාත්මකව තහවුරු වූ දෙවන්ත නිදි කිසිවක් මෙහි නැමැත.
මේ රන්කුඩු වැලිය අස්සේ තියන්නේ හරිම විසිරුණු විදිහකට. ඒ කියන්නේ එක තැනක ගොඩ ගැහිලා නැහැ. ඉතින් මේ බොහොම චූටි රන් ප්‍රමාණයක් හොලාගන්න දරන්න වෙන අතිවිශාල ශාරීරික මහන්සියයි යන ලොකු වියදමයි එක්ක බැලුවාම ලැබෙන පොඩි ප්‍රතිඵලෙ කිසිසේත්ම ලාභදායී නැහැ. අනිත් එක තමයි ලෝකෙ වෙන රටවල දකින්න තියෙන වගේ වාණිජ මට්ටමේ ලොකු රන් නිදි ලංකාවේ ගංගා ආශ්‍රිතව තියෙනවා කියලා අද වෙනකම්ම විද්‍යාත්මකව ඔප්පු වෙලා නැහැ. ඉතින් මේ ඔක්කොම එකතු වුණාම පැහැදිලි වෙනවා මේක ව්‍යාපාරයක් විදිහට කරන එක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි ආර්ථිකව කරන්න බැරි දෙයක් කියලා. වම්පැස පැරණි ජනප්‍රවාද ඒ කියන්නේ රජ සමයේ බහුලව පැවති රන් සහ මැණික්. දකුණුපස නූතන යථාර්ථය පරිසර දූෂණය සහ අධික ලෙස වැලිගොඩ දැමීම. රජ කාලයේ මැණික් රත්තරන් පිරුණු ගංගා ගැන අහන්න ලැබෙන ලස්සන කතා අද තියෙන කටුක යථාර්ථයේ ඉස්සරහා නිකම්ම බොඳ වෙලා යනවා. අද වෙනකොට මේ අධික විදියට වැලිගොඩ දැමීමයි මහා පරිමාණ පරිසර දූෂණයයි නිසා අර කියන જાතියේ වටිනා සම්පත් හොයාගන්නව තියා ගඟේ ස්වාභාවික පැවැත්මවත් ඉතුරු කරගන්න එක ලොකු අභියෝගයක් වෙලා. අපේ මනසර පරණ ලස්සන කතා අස්සේ අතරමං වෙලා හිටියට ගඟේ අද තත්ත්වය අපිට කියා දෙන්නේ සම්පූර්ණයෙන්ම ඛේදවාචකයක්. කැලණි ගඟේ සැබෑම වටිනාකම කුමක්ද? මේ පරණ කතන්දරයි අද තියෙන ඇත්ත තත්ත්වයයි අතර තියෙන මේ ලොකු පරතරය නිසාම අපි අපේ හිතන විදිය සම්පූර්ණයෙන් වෙනස් කරගන්න ඕන කාලය දැන් ඇවිත් තියෙනවා. නූතන ලෝකයේ ඇත්තම වටිනා සම්පතක් කියන්නේ මොකද්ද? අපේ ඇහැටවත් පේන්නේ නැති ව්‍යාපාරයක් විදියට ගන්නත් බැරි ලෝහ කෑලි ටිකකටද? එමත් නැත්නම් මුළු ජීව පද්ධතියම රැඳිලා තියෙන වෙනත් ස්වාභාවික සම්පතකටද? ගඟේ සැබෑ වටිනාකම පවතින්නේ කැණිය නොහැකි ලෝහ අංශු මත නොව සමස්ත ජාතියටම ජීවය දෙන ජල සම්පත සහ සංවේදී පරිසර පද්ධතිය මතයි. අන්න ඒකයි අපි අන්තිමටම තේරුම් ගන්න ඕන වැදගත්ම ඇත්ත. කැලණි ගඟේ හැබෑව නිදානේ හැංගිලා තියෙන්නේ අර අපිට ගන්න බැරි පොඩි ලෝහාංශු අස්සේ නෙවෙයි. ඒක තියෙන්නේ මුළු ජාතියකටම ජීවය දෙන පිරිසුදු ජල සම්පතයි ඒ වටා හැදිලා තියෙන සංවේදී පරිසර පද්ධතියයි ඇතුළයි. රටේ ලොකු ජනගහනයකගේ එදිනෙදා වතුර අවශ්‍යතාවය සපුරන්නේ කෘෂි කර්මාන්තයටයි කර්මාන්තවලටයි පදනම හැදෙන්නේ මේ ගංගාවෙන්. ජීවය පවත්වගෙන යන මේ හැබෑම වටිනාකම වෙන කිසිම ලෝහයකට කවදාවත් සම කරන්න බෑ. සමාජයක් ලෙස අපි වඩාත් අගය කළ යුත්තේ පුරාවෘත්ත පසුබස හඹා යාමද නැතහොත් අප ඉදිරියේ ඇති ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමද? ඉතින් මේ විග්‍රහය අවසන් කරන මොහොතේ අපි හැමෝටම හිතලා බලන්න වටින ගැඹුරු ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. සමාජයක් විදිහට අපි තවදුරටත් අර පරණ කතන්දරයි පුරාවෘත්තයි පස්සේ දුවදුව කාලේ නාස්ති කරනවද? එහෙමත් නැත්නම් අද අපිට ජීවය දෙන හෙට අපේ අනාගත පරපුරටත් ඉතුරු වෙන්න ඕන මේ අමිල ස්වාභාවික සම්පත් විනාශ වෙන්න නොදී රැකගන්නවද? අපේ ඇත්තම නිධානය අඳුරගෙන එක පරිස්සම් කරන එක දැන් අපේම වගකීමක් කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ.